පැසිෆික් සාගරයේ ඇති විශාල කලපුවක් වටා පිහිටා තිබෙන දූපත් 23කින් සමන්විත රැටල් සහ චේන් දූපත් දාමේ කොටසක් වන බිකිනි ඇටෝල් කියන කොරල් පරයක් ගැනයි අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ. හායි යාළුවනේ, තක්සලාව YouTube channel එකට අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් සුන්දර නමුත් මාරාන්තික ස්ථාන කියන බ්ලොග් එකේ තවත් එක් වීඩියෝ එකක් එකයි ඔයගොල්ලෝ අදත් එකතු වෙලා ඉන්නේ. බ්ලොග් එකේ තියෙන කලින් වීඩියෝ බලපු නැති කවුරු හරි කෙනෙක් ඉන්නවනම් ඒ වීඩියෝ ටිකත් අනිවාර්යෙන් බලන්න කියලා ආරාධනා කරන ගමන් අපි යම් මේ වීඩියෝ එකට. වර්ග කිලෝමීටර් 8.8ක් පුරාට පැතිරී ඇති මේ කොරල් පරය සහිත ප්‍රදේශය කොරල් දූපත්, සුදු වැලි සහිත වෙරළ තීරයන්, නොගැඹුරු කලපු ප්‍රදේශ, කුඩා දූපත් සමූහ ආදී විවිධ භූලක්ෂණ වලින් හැඩ ගැන්වී තිබෙනවා. බිකිනි ඇටෝල් වල තියෙන අද්විතීය පෙනුම නිසා විශාල සංචාරක ආකර්ෂණයක් මේ වෙනකොට මෙම ස්ථානයේ ලැබිලා තියෙනවා. මෙහි තිබෙන ටර්කීස් නම් කලපුව දහවල් කාලේ මැණිකක් මෙන් දිදුලන නිසා නිර්මල පැසිෆික් මැණික ලෙස මෙම ස්ථානයේ නම් දරා තිබෙනවා. සජීවී සාගර ජීවීන්ගෙන් පිරුණු කොරල් පර වලින් වට වී ඇති මෙම ස්ථානය කිමිදුම් කරුවන්ගේ නම් පාරාදීසයක් වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, හිරු බැස යාම උණුසුම් වර්ණ වලින් අහස පින්තාරු කරන අතර නිර්මල සුදු වැලි සහිත වෙරළ තීරයන් සහ ශාස්ත්‍රීය හරිත දූපත් මෙම ස්ථානයේ සංසුන්භාවය මනාව විදහා දක්වනවා. බිකිනි ඇටෝල් කියලා කියන්නේ ජෛව විවිධත්වය අතින් ඉතාමත් පොහොසත් ප්‍රදේශයක්. වාර්තා වෙන ආකාරයට නම් බිකිනි ඇටෝල් වල කොරල් විශේෂ 200කට වඩා ඇති අතර මෝරුන් ඇතුළුව මාළු විශේෂ 300කට අධික ප්‍රමාණයකුත්, මුහුදු කැස්බෑවන්, කකුළු විශේෂයන්, මුහුදු පක්ෂි විශේෂ ආදී සතුන් දසදහස් ගණනකට නිවහනක් බඳු මෙම ස්ථානයේ කඩොලාන විශේෂ මෙන්ම මුහුදු තෘණද හොඳින් වර්ධනය වීම සිද්ධ වෙනවා. ඔයාලා විශ්වාස කරනවාද මේ සුන්දර පරිසර පද්ධතිය ඇතුළත මාරාන්තික පැතිකඩකුත් තියෙනවා කියලා? මාර්ෂල් දූපත්වල කොරල් පරයක් වන බිකිනි ඇටෝල් වල 1946 සිට 1958 කාල පරාසය තුළ ඇමරිකා එක්සත් ජනපදයේ විසින් න්‍යෂ්ටික අත්හදා බැලීම් 23ක් සිදු කරන ලද අතර ඔපරේෂන් ක්‍රොස්රෝඩ් හා කාසල් බ්‍රාවෝ යන අත්හදා බැලීම් දෙක මේ අතරිනුත් විශේෂ ස්ථානයක් ගන්නවා. ඔපරේෂන් ක්‍රොස්රෝඩ් තුලින් සැලකිය යුතු මට්ටමේ විකිරණ බලපෑමක් මේ ප්‍රදේශයට ඇති වූ අතර කාසල් බ්‍රාවෝ පරීක්ෂණය මගින් හිරෝෂිමා බෝම්බයට වඩා 10 ගුණයක් බලවත් මෙගාටොන් 15ක න්‍යෂ්ටික බෝම්බයක් පුපුරවලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ප්‍රදේශයට විශාල වශයෙන් විකිරණ බලපෑම් ඇති වෙලා තියෙනවා. මේ ප්‍රදේශයේ වර්තමාන තත්ත්වය ගැන බලනකොට නම් තවමත් පවතින විකිරණ මට්ටම හේතුවෙන් බිකිනි ඇටෝල් තවමත් ජනාවාස වීමට නුසුදුසු තත්ත්වයකයි පවතින්නේ. සමහර ප්‍රදේශ කෙටි සංචාර සඳහා ආරක්ෂිත වුවත් පසෙහි වගා කරන ලද ආහාර තවමත් සීසියම් 137 විකිරණ වලින් දූෂිත වෙලා තියෙන්නේ. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය විසින් දේශීය මුහුදු ආහාර පරිභෝජනය තවමත් සීමා කරලායි තියෙන්නේ. ඉතින් සබාදහමේ මෙවැනි අපූරු දායාදයක් අද වෙන විට විවිධ මානව ක්‍රියාකාරකම් නිසා ලෝකේ භයානක ස්ථාන අතරට එකතු වෙලා තියෙනවා.